රත්පානායතන 161ක් සඳහා කිසිදු ගැටලුවක් නැහැ. ඔවුන්ට බහුතරය තියෙන ඒ වගේම තමයි සභාව යාමට අවශ්‍ය වෙන සභාවේ පවත්වාගෙන අවශ්‍ය වෙන නගරාධිපතිව නියෝජ්‍ය නගරාධිපතිව පත් කර ගැනීම. සභාපතිව නියෝජ්‍ය සභාපතිව පත් කර ගැනීම නීත්‍යානුකූල අවශ්‍යතාවය ඉෂ්ට වෙනවා. ඒ අනුව ඒත් එක්කම සභාව පවත්වාගෙන යාමට ගැටලුවක් වෙන්නේ නැහැ. එම ආයතනවල අනිකුත් අතිරේක තත්ත්වයන්ගේ ලැයිස්තුව නම් ලැබූ තිබුණොත් අපි ගැසට් කරනවා. නැත්නම් ඒක ඉදිරියේදී ලැබුණත් ගැටලුවක් වෙනවා. ඒ සභාව පවත්වාගෙන යාමට බාධාවක් වෙන්නේ නැහැ. නමුත් ඉතුරු පළාත් පාලන ආයතන 178 සභාව පවත්වාගෙන යාම නම් ඒ සභාවට අදාළ නගරාධිපතිවරයා නියෝජ්‍යාධිපතිවරයා හෝ සභාපති හෝ නියෝජ්‍ය සභාපති පත් කර ගැනීම අත්‍යවශ්‍ය කාරණාවක් වෙනවා. මොකද මේ සභාවේ ප්‍රධානියා විධායකය වෙන්නේ නගරාධිපති හෝ සභාපතිවරයා. ඔහු නැතුව සභාව ගෙනීමට හැකියාවක් නැහැ. එම තනතුරු පත් කර ගැනීම සඳහා නම් අනිවාර්යයෙන්ම මේ සභිකයන් අතුරින් පළාත් පාලන කොමසාරිස්වරු අදාළ තනතුරු දරන පුද්ගලයන් කවුද කියන පිළිබඳව නිශ්චිත වශයෙන් තීරණයක් අරගෙන අපිට දැනුම් දිය යුතු වෙනවා. කිසිදු අවසාන දිනයක් නැහැ. ඒක තමයි තියෙන ගැටලුව තියෙන එක අපි අවසරයක් තිබුණා අවසාන දිනයක් නැහැ. හැබැයි ඉතින් අපිට තියෙන ප්‍රශ්න මේ 6.2 කියන කාරණාවත් එක්ක අපිට මේ සංස්ථාපනය වෙනවා මේ අපි දන්නවා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවත් හැකියක්මෙන් මැතිවරණ පාත්‍ර සභාව පිහිටවන්න කියලා. ඉතින් ඊට අනුකූලව තමයි මේ සියලු සිදු ඉඳ හැකියක්මෙන් සභාව පිහිටවීම මේක සම්බන්ධ සියලුම පාර්ශ්වකරුවන්ගේ වගකීමක්. ඒ වගකීම ඉෂ්ට කරන්න පුළුවන් ආකාරයට සියලුම දෙනා කටයුතු කිරීම ඉතා වැදගත් වෙනවා.